වීඩියෝ එකේ මම ප්‍රශ්නයක් ඇහුවානේ මේ සර්පයා කවුද මම මැරෙයිද? ඉතින් මේ සර්පයා මගේ කෑවා දැන්. ඉතින් ඔයාලා හිතන්නේ මම මැරෙයි කියලාද මං ජීවත් වෙයි කියලාද? ඉතින් ඇත්තම උත්තරේ තමයි මෙයා කෑවට මැරෙන්නේ නැහැ. මෙයා මොකද නිදුවිස් සර්පේ මෙයා තමයි අලු රන්දන කෑ කියන්නේ. ඉතින් මෙයා වගේ තව රන්දන කෙව් වර්ග ගොඩක් ලංකාවේ ඉන්නවා. ඉතින් එයාලා සාමාන්‍යයෙන් කරන්නේ තෙල් කරවලා හරි මුදු කරවලා හරි අනුකරණය කරන එක. ඉතින් මෙයාලගේ මේ පටි බලන්න අවන්නේ තෙල් කරවලා ගත්තොත් එයාගේ එක ළඟ මුදු දෙකක් තියෙනවානේ. අනික මුදු කරවලා ගත්තොත් එයාගේ මුද්ද හොඳට රවුමට තියෙනවා. මෙන්න මේ වගේ කෑලි නෑ එයාගේ. හරිද? අනික මෙයාගේ ඇඟ අයින්ට ඇද්දි මෙන්න වගේ බෙදිලා තියෙනවා. ඉතින් එයාගේ මෙයාගේ ඔළුව ගත්තාම සාමාන්‍යයෙන් බලන්න ඔළුවයි බෙල්ලයි බෙදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කරවලුන්ගේ ඔළුවයි බෙල්ලයි බෙදෙන්නේ නැහැ. එකම විදිහට මෙන්න මේ වගේ තමයි එන්නේ. ඉතින් අනික කරවලාගේ දිලිසීමක් තියෙනවා. අනික මෙන්න මේ වගේ කරවලුන්ගේ මෙන්න මේ වගේ මේක උඩින් යනවා. කොරපොතු වේලිය ෂඩාස්ත්‍රාකාර. ඉතින් මෙයාගේ එක පිටින්නේ නැහැ. ඉතින් අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මෙයා මේ අලුරන්දරෙක් කියලා. එයි මෙයාලා තෙල් කරවලා මුදු කරවලා අනුකරණය කරනවා. ඉතින් මෙයාලා ඒක ආරක්ෂිත ක්‍රමවේදයක් කියලා තමයි භාවිතා කරන්නේ. අපිට මෙයාලා පෙන්වනවා තෙල් කරවල ලෝකේ මිනිසුන්ගේ මෙයාට ඩැමේජ් එකක් වෙනවනේ ඒකේ. ඒ වුණාට සත්තුන්ගෙන් ඒ කියන්නේ ගොඩක් විලෝපිකව මෙයාව දැක්කම තෙල් කරවල එක්ක මුදු කරවල එක්ක කියලා විශේෂ සතෙක් කියලා හිතලා අතෑරලා යනවා. ඉන්න මෙයාට ජීවත් වෙන්න අවස්ථාවක් හම් වෙනවා. ඉතින් මෙයාලා අහිංසක සත්තු වගේක් දැක්කනේ කෑවත් මම මැරෙන්නේ නැහැ. මට මුකුත් වෙලත් නැහැ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. goodbye.